ඔයත් උන්ට මතක ඇති සෝන හාමුදුරුවන්ගේ කතාව. සෝන හාමුදුරුවෝ ගොඩාක් වෙහෙසිලා මහන්සි වෙලා බණ භාවනා කරන ස්වාමින් වහන්සේ නමක්. කොයිතරම් වෙහෙසුණත් කොයිතරම් මහන්සි වුණත් උන්වහන්සේට මාර්ගඵලයක් අවබෝධ කරගන්න බැරි වුණා. මාර්ගඵල අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැති නිසා සෝන හාමුදුරුවෝ දුකටපත් වෙලා කලකිරිලා කල්පනා කළා මගේ ගෙවල් වල හොඳට වස්තුව තියෙන. ඒ නිසා මම සිවුරු අතහැරලා දාලා ගිහිල්ලා ගිහියෙක් විදියට වාසය කරලා පින් දහම් කරගෙන ගෙදර ජීවත් වෙනවා. මහන්සි වුණාට ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි වුණු නිසා අපේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණාව දිවසින් පෙනුණා. පෙනිලා සෝන හාමුදුරුවෝ ගාවට ගියා. ගිහිල්ලා කතා කළා. මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවා. ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. එසේ නැති වෙන්න බෑ. ඔබ වහන්සේ කුමන හෝ ප්‍රශ්නයකින් සිටින්න කිව්වා. මං දිවා රෑ නොතකා ගොඩාක් වෙහෙසිලා මහන්සි වෙලා බණ භාවනා කළා. නමුත් මට කිසිදු ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මම ගිහියෙක් වෙලා ගිහි ගෙදරට යනවා. පින්වතුනි සෝන හාමුදුරුවෝ ගිහි කල වීණා වාදකයෙක්. බුදුරජාණන් වහන්සේ අහුව ප්‍රශ්නයක්. සෝන මේ වීණාවේ සප්ත ස්වරය සප්ත නාදය මේ රිද්මය ගැනීම සඳහා කොහොමද කරන්න ඕන? හයියෙන් තද කරෝතින් මේ රිද්මය එනවද? සප්ත ස්වරයේ නාදය එනවාද? ස්වාමීනි එසේ නාදය එන්නේ නැහැ. එහෙනම් මේ ලිහිල් කළහොත් එසේත් එන්නේ නැහැ. එහෙනම් සෝන මොකද්ද කරන්න ඕන? මධ්‍යස්තව තද කරන්නෙත් නැහැ, තත් බුරුල් කරන්නෙත් නැහැ. මධ්‍යස්ත ස්වરૂපයෙන් තද කරන් පස්සේ අපිට අවශ්‍ය කරන සප්ත ස්වරය ඒ නාදය ගන්නට පුළුවන්. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෝන හාමුදුරුවන්ට සෝන කිසිම දෙයකට දැඩිව ඇබ්බැහි වෙන්න එපා. අන්තගාමී වෙන්න එපා. මධ්‍යස්තව හැම දෙයක් පිළිබඳව හිතන්න, කල්පනා කරන්න. එහෙම නොතින් ඔබත් සැනසෙනවා, අනිකාත් සැනසෙනවා. සසරටත් එය වාසනාවක් කියලා සඳහන් කළා.